තාමත් හිතාගෙන ඉන්නේ මාව නවත්තන්නද? මං උගන්නපු දේවල් මෙච්චරයිද? පොඩ්ඩක් ඉන්නේ නම් මම මතක් කරලා ගන්නම්. ඔයාට හොඳ අධිෂ්ඨානයක් තියෙනවා රෙස්වේ. ඒ වගේම තමයි දැන් මට මගේ හොඳම ශිෂ්‍යයත් එක්ක සටන් කරන්න වෙලා. ඒක හරිම කනගාටුයි. බලන්න ඔයා වැටිලා ඉන්න හැටි. අවස්ථාවක් දෙන්න මාත් එක්ක එකතු වෙන්න. වෙන්න. ඕ. හැබැයි ඒ තමුන්ගේ අවසානය දැක්කට පස්සේ මම ද්‍රෝහියෙක් නෙවෙයි. එයාට අත තියන්න එපා. මේ ක්‍රියාවලිය කරන්න නම් එයා ප්‍රාණවත්ව ඉන්න ඕනේ. ජෙනී ඔයා මාතවලට විරුද්ධ වුණේ. ඒකට නම් මට හිනත් යනවා. මට කවදාවත්ම ඒජන්ට් කෙනෙක් වෙන්න ඕනුනේ නැහැ. ඌන තමයි මට කිව්වේ මාත එකට බැඳෙන්න කියලා. ඉතින් මම බැඳුණා. මොකද්ද? ඔයා නම් හරි ඉක්මනට මිනිස්සුන්ව විශ්වාස කරනවා ඒජන්ට් අලි. ඒකයි ඔයා මෙහෙට ගැලපෙන්නේ නැත්තේ. ඔයාලා හැමෝම හිතන විදිහ එක වගේ. බකර්, අලීෂා, එතකොට අර ජෙනරල් හැමෝම මෝඩයි. මේ හැමදේම ඉන්විසෝ නායකයාට කරපු දේවල් වල විපාක. ඇරන් දැන්ම වැඩේ පටන් ගන්න. දැන්ම බෑ. මොකද? ඔළුව කොහේ හරි වැදුනද? මන් නොකා නොබේ නිදි මරාගෙන මහන්සිලා තමයි මේ උපකරණය හදාගත්තේ. ඌනෝ මෙතනට ආවට පස්සේ මම පෙන්නන්නම් මේ උපකරණේ තියෙන බලය කොච්චරයිද කියලා. මං සෑහෙන දවසක් ඉවසුවා. බලන්න කවුද ඇවිල්ලා තියෙන්නේ කියලා. බලාගෙන. ඔය පූසප්පේ හිතනටත් වඩා ගොඩක් භයානකයි. ඉතින් මොකද? මම මෙයාව එක පාරින් ඉවරයක් කරලා දානවා. අලි! අංකල්! අයින් වෙනවා. නැත්තම් මං ඔයාලට හොඳ පාඩමක් උගන්වනවා. බලමුකෝ. ජෙනී මං කරන්නේ රොබෝගෙන් මෙයාට පාර දෙන්න. මෙයාට පාර දෙන්න කියලා කිව්වේ. මොකද වෙලා තියෙන්නේ ජෙනී? ඇස් පේන්නේ නැද්ද? ඕ කන්නාඩි දෙක නැති නිසාද? තාමත් ඔයාට තේරුම් ගන්න බැරිද? මොකද්ද? අංකල්! එයා තමයි ද්‍රෝහියා. මොකද්ද? දෙවියනේ. ඒ කියන්නේ ජෙනී එතකොට මේ මෝඩ තඩියත් ඔයාගේ යාළුවෙක්ද? සංසුන් වෙන ට්‍රේස්. මම එයාගෙන බලා ගන්නම්.
ආවත් අයිරිස්සගේ ආගාව කොහෙද ඇරන්? එයා පොඩි ප්‍රශ්නයක් ඇති කළා. සිංකෝ අයිරිස්සක් ගැන බලාගනි. ආරේ එහෙනම් අපි හම්බ වුණා. අයිරිස්සකින් පොඩි වැඩදාපු කොල්ල නේද ඔය? දැන් හැමදේම ඉක්මන් කරොත් හොඳයි. මොකද දැන් තමුන් දීපු කරදර ගොඩක් වැඩි. ඉක්මනටම ඔය බලවත් ආයුධය මගේ කරගන්න ඕන. තමුන්ට කිසිම සුදුස්කමක් නැව වගේ බලවත් ආයුධයක් පැලඳගෙන ඉන්න. එයාට අතක්වත් තියන්න එපා. අංකල්! ඒක පටන් ගන්න. මන් තමුන්ට කිව්වනේ එයාට අතක්වත් තියන්න එපා කියලා. අම්මෝ! නවත්තන්න! ඇති තමුන් දෙකළුව හොදට ඇති. අංකල්! ඌනු ඔයා හොඳින් නේද? එයාට කොහෙන්ද මෙච්චර හයියක් ආවේ? කොහොමද මෙහෙම දෙයක් උනේ කියන්න? මන් දන්නෙත් නෑ. එයාගේ ජීවිතේ දැන් තියෙන්නේ අනතුරක. එතකොට එයාගේ හදගැස්ම මෙච්චර වැඩි වෙලා තියෙනවා මම කවදාවත් දැකලා නැහැ. එහෙම දෙයක් උනේ එයා කොහොමද ඕවර්රයිඩ් කරන්න කියලා කියන්න. මේක ඕවර්රයිඩ් එකක් නෙවෙයි. මොකද්ද? ඕවර්රයිඩ් එකකින් වෙන්නේ ජාලයක තියෙන දේවල් පාලනය කරන එක. ඒත් ඉතින් මේක නම් ඊට වෙනස් දෙයක්. මොන වගේ දෙයක්ද? අයිරිස් ඒක අලිව පාලනය කරනවා. සිංකෝ දැම්ම රොබවරුම ක්‍රියාවිරහිත කරන්න. මට බැහැනේ. ඕනෝ බේරගන්න. තුරුවල්ලයෝ දිගටම උත්සාහ කරන්න. නියමයි. ඇත්තටම නියමයි. මෙහෙම දෙයක් වෙයි කියලා තමයි යාලා අයිරිස් එකට ගොඩාක්ම බයින් හිටියේ.
අපි එනම් බලමු කොච්චර වෙලාවක් කොහොම අයිරිස් එකටවත් බෑ දැන් තමුන්ව මගෙන් බේරගන්න. අංශයේ පාලක මැදිරියට යන්න. ඉක්මන් කරන්න. ඕක මට දෙන්න. ජෙනි, ඒ ඔයාද? දැන්ම ඕක දෙන්න. 56 වෙනි අංශය සමන් දෙන්න. කිසි කෙනෙක් බය වෙන්න එපා. උදව්වට කට්ටිය මගේ එනවා. මම තමුන්ලට මෙතනින් යන්න දෙන්නේ නැහැ. ඒ පාර මොකක්ද කරේ? මම මේ ගොඩනැගිල්ල සොයන් විනාශක පද්ධතිය ක්‍රියාත්මක කළා. ඔයාගේ යාළුවන්ව බේරගන්නේ නැද්ද? මම මේ ඔයා හැරෙනකන් හිටියේ. අලි ඔයා හොඳින්ද? ඔව් මං හොඳින් ඉන්නවා. මේ ෂැඩෝ මාව බය කරානේ.
හරි මන්ද වැඩට යනවා පරිස්සමෙන් ඉන්න. හරි ඔයත් පරිස්සමෙන් යන්න. අංකල් මට ඔයා සමා වෙන්න. ඔයා සමාවිල්ලන්න ඕන්න නෑලි. ඔයා මෙහෙම හොඳින් ඉන්නෙක් ගැන මට ගොඩක් සතුටුයි. වෙච්ච දේවල් අමතක කරලා දාන්න. මාත් ඒව අමතක කරා. අංකල් ඔයත් හොඳින් නේද? ඒයි මට මොනව වෙන්නද? මේ අංකල් ගොඩක් ශක්තිමත්. ඉතින් රිෂින් එයාට ලොකු ප්‍රශ්නයක් නෑ. එයාට දැන් ප්‍රතිකාර කරනවා. ඒකන මේ ඔයා හොඳින්නේ ජෙනරල් කිව්ව එයාට ඔයාව හම්බ වෙන්න ඕන කියලා. ඔව් මම හොඳින්. ඒත් කිසි දෙයක් මතක නෑනේ. ඇත්තටම මොකද උනේ අංකල්? ඔව් මං කියන්න. මං එකපාරට මුඩින් පැල්ල ට්‍රෙස්ට පාරක් දුන්න. ඒ පාරට එයාට තරු විසි වුණා. ඩිෂුම්. ඊට පස්සේ මං හැමෝමත් එක්කම තනියෙන් සටන් කරා. මං ඒ එක්කෙනා ගානේ බිම දැම්මා. අලි අලි අද ඔයා උදෙන්ම ඇවිල්ලා. අද නම් වහී වගේ. මෙයාගේ උත්තරේ හරිද? ඔව් හරි. ඔයාට ලේසි වෙන්න පොඩි ගාණක් මම මේ දුන්නේ. බේරුණා කියලා හිතන්න එපා. අලීෂා සොරි අලීෂා ඇයි මාත් එක්ක කතා කරන්නේ නැත්තේ? ඔයා මාව බේරගත්තා මං මාව බේරගත්තා. ඒක නිසා දැන් සමානයි. ඉන්න මාත් එනවා. ඊළඟට මොනවද වෙන්නේ කියලා තීරණය කරන්නේ ප්‍රධාන නායකයෝ. ඔයාට ස්තුතියි අලි. ඔයාගේ නොපසුවසින වීරයයි ධෛර්යයයි නිසා අපේ මහතා ඒජන්සි එක ලොකු කරදරයකින් බේරුණා. ස්තුතියි. දැන් ඔයාට පුළුවන් ගෙදර ගිහිල්ලා ආපහු සාමාන්‍ය ළමෙක් වගේ ජීවත් වෙන්න. හැබැයි මතක තියාගන්න මේ කිසිම තොරතුරක් කාටවත්ම කියන්න බෑ. මං කියපු දේ තේරුණාද? එච්චරයි. අපේ ප්‍රධාන නායකයන්ට ඕනලු ඇයට අවස්ථාවක් දෙන්න මහතා පුහුණු කඳවුරට සහභාගි වෙන්න. හැබැයි කැමති නම් විතරයි. ඇත්තමද? ඔව් මං ඒකට කැමතියි. මේ ටික වෙයි කියලා තමයි මටත් බය තිබුණේ. හරි එහෙනම් ඒ ගැන විස්තර මං ඔයාලට පස්සේ කියන්නම්. අලීෂා අයිරිස් එක බකර්ට දෙන්න. මූලස්ථානයට අරගෙන යන්න. ජෙනරල් අන්තිම වතාවට මට ඒක ටිකක් බලන්න පුළුවන්ද? එක්මන් කරනවා. සමුදුන් නැති. ලයිෆ් බෝයි කොහොඹ වෙතින් රුපියල් 16ක වාසියක් කැටයක් රුපියල් 55කට. Merry Christmas!